හායි කොහොමද කට්ටිය හොඳින්ද? අදත් ඉතින් වීඩියෝ එකක් අරගෙන ඉන්න හිතුවා. අද අපේ ගෙදරට අපේ ෆැමිලි එකට ගොඩක් විශේෂ දවසක්. මොකද කියනවා නම් අපේ පවුලට එකතු වුණු පුංචි සුරංගනාවිගේ දෙවන බර්ත්ඩේ එක තමයි අද. ඒ හින්දා අපි හිතුවා මේ එයාගේ බර්ත්ඩේ එකට පොඩි පාටි එකක් දාන්න. ඒකට කාටත් එයාටත් හොරෙන් පොඩි ඩෙකරේෂන් වැඩ ටිකක් කරන්න තමයි මේ හදන්නේ. එහෙනම් ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක. අපි මොන වගේ ඩෙකරේෂන් එකක්ද කියලා එයාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් කරන්න බලන්න. මේ මනෝරෂී vlogs. ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. දැන් වෙලාව පාන්දර 1යි. මේ උදේට යන්නත් තියෙනවා නවගමුවේ පත්තිනි දේවාලෙට. ඊට කලින් මේ වැඩ ටික ඉවර කරගන්නත් ඕන. බලමු අපි කොහොම හරි මේ වැඩ ටික උදේ වෙද්දි ඉවර කරගන්න පුළුවන්ද කියලා. අපි එහෙනම් වැඩේ පටන් ගමු. මේ ඉතින් එයාගේ වැඩ. එයා ඉතින් හොරෙන්ම නැගිටලා මුලින්ම ඔක්කොම බැලුන් ටික පුම්බලා. මම නැගිටිද්දි වැඩේ බැලුම් පුම්බන වැඩේ ගොඩක් දුරට එයා ඉවර කරලා. අපි මේ සැරේ තීම් එක විදියට ගත්තේ green, black, yellow. දෝනි නම් හොඳට නිදි. එයත් එක්ක මුකුත් කරන්න විදියක් නැහැ. පොඩි සද්දයටත් ඇහැරිලා එනවා. බොහොම අමාරුවෙන් එයාව නිදි කරවලා දොර වහලා අපි හිමීට අපේ වැඩේ පටන් ගත්තා. එයා ඇහැරිලා આવොත් ඉතින් ඔක්කොම ඉවරයි. ඒක නිසා දොර වහලා යාව නිදි කරවලා තියලා තමයි වැඩේට පටන් ගත්තේ වැඩේ. ඉක්මනට ඉවර කරගන්නත් ඕන. උදේට යන්න තියෙනවා නවගමු ගිහිල්ලා. ඒක නිසා කොහොම හරි පාන්දර 5 වෙනකොටවත් මේ වැඩ ටික ඉවර කරගන්න ඕන. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
පස්සේ එකපාරටම එක්කෙනෙක් නැගිටලා අපේ සද්ද ඇහිලාද කොහෙද? හොර ගෙඩිය වගේ අපි කරන වැඩ අස්සට යත් ආවා. එයාට එයාගේ සතුට කොච්චරද කියලා වලට පේනවනේ. එයාට සමහර විට මේවත් දැනෙනවත් ඇති මෙයා වෙනුවෙන් කියලා අම්මයි අප්පච්චි මෙච්චර මහන්සි වෙන්නේ. දැන් ඉතින් මේක අපිට කොහොමද පහන වෙයි 7 වෙනකන් විතර කරන්න වෙනවා මෙයත් එක්ක මේක ඉවර කරගන්න. මෙයා ඉතින් ඒක කරගන්න දෙන්නේ නැහනේ. දැන් ඉතින් කොහොම දඟල ඉඳී ඉතින්. දුරට ඉවරයි. දැන් අපි මේ වැඩේ මෙහෙම නවත්තලා දැන් පාන්දර 5යි වෙලාව. අපි දැන් මේ වැඩේ මෙතනින් නවත්තනවා. නවත්තලා අපි උදේ යන්න ඕන පාන්දරම නවගමු පත්තිනි දේවාලයට දෝනිවත් අරගෙන ඒ ගිහිල්ලා ඒ වැඩ ටික ඉවර කරලා තමයි ඊළඟට උපන්දින පාටි එකේ වැඩ ටික පටන් ගන්නෙ. ඊට කලින් මෙතන තව පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න. ඒ වැඩ ටිකත් කරලා අපි ඊළඟ වීඩියෝ එක අරගෙන එන්නම්කෝ බර්ත්ඩේ පාටි එකේ අපේ බබාගේ. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ජය වේවා ඔයාලට.